ඔන්න ඉතින් සැප්තැම්බර් පොය දවසේ උදේම බුද්ධ පූජාව තියලා ගෙදර කම්මැලිකමේ ඉන්නකොට යන්න හිතන කොහේ හරි යාළුවටත් කෝල් එකක් දීලා යමුද කියලා අහපුවාම එයාත් කැමති වුණා. ඔන්න ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. සන් ක්‍රීම් එක ගානවා මම කොහෙ ගියත්. අවුවට ඉතින් අතපය අපි පිච්චෙනවා වැඩිනේ. ඊට පස්සේ මගේ සුදු මහත්තයාටත් කෝල් එකක් දීලා යනවා කියලා යන්න තමයි ඉතින් මේ පිටත් වෙන්නේ. ඔන්න බලන්නකෝ මගේ ගමන් සගයා ඔය ඉන්නේ. ඔන්න ඉතින් උඩරට මැණිකෙත් එනවා. අපි 11:30ට විතර වගේ තමයි පිටත් උනේ ට්‍රේන් එකේ. වටපිටාවේ ලස්සනත් බල වඩිත් කකා යමු තමයි ඉතින් අපි ගමන යන්නේ. බලන්න කොහෙටද යන්නේ කියලා. ඔන්න අපි ආව කන්දොඩරට. හිත නිවන එකම තැනක් තමයි ශ්‍රී දළදා මාලිගාව. මේ ඉන්නේ ඉතින් මම යාළුවා මගේ වීඩියෝ එකකුත් අරන් දුන්නා. අද පොය දවස වුණාට ගොඩාක් සෙනග හිටියේ නැහැ. හිත සැනසීම වැඳ පුදා ගන්න පුළුවන් වුණා. ඔන්න අපි දෙන්න නුවර ආවා. ඉතින් අපි මල් පහන් පූජා කරලා වැඳලා හිමීට එන්න පිටත් වුණා. මොකද අපි රැ වෙන්න කලින් එන්නත් ඕන. අපි එනකොට ඉතින් ටිකක් දවල් වුණානේ. ඊට පස්සේ ක්වීන්ස් එක ළඟට ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න අමතක කරෙත් නෑ අපි. වෙවරවුමුදි ගියේ අපි හොම ඉස්සරහට ඇවිල්ලා ඩිවෝන් එකෙන් දවල්ට කෑමත් කාලා වටපිටාවේ තියෙන සුකුරුත්තන් ටිකකුත් ඉතින් අරගෙන එන්න තමයි අපි පිටත් උනේ. අපිට පැයක් ට්‍රේන් එක පරක්කු වුණා. අපි ඉතින් වාඩි වෙලා හිටියා ට්‍රේන් එක එනකන්. බලන්නකෝ අපි පැයක් ඉඳලා ඔන්න තමයි අපි ගෙදර එන්න පිටත් උනේ. ඔන්න ඉතින් අපි 7:00 විතර වගේ විද්‍යාපහුව ආවා.